ඔන්න ඉතින් මේ පටන් ගන්නේ මාර්තු මාසේ. ඔන්න 2026 වෙද්දී මාර්තු මාසෙටත් ආවා. ඉතින් මේ මාසේ මොනවා වෙයිද කියලා අපි බලමු. අපේ ඩෙන්ටල් තෙරපිස්ට් ට්‍රේනින් ස්කූල් එකේ බර්ත්ඩේ එක තියෙන්නේ මේ මාසේ. ඉතින් අපි මාසේ මුලම ඒක සමරන්න දාගත්තා. ඒකට අපි ඉවෙන්ට් එකක් කරා. එතකොට ඒකේ අපි හැමෝම එක එක අයිටම්ස් වලට බෙදනවා. එතකොට මමයි සෞම්‍යා, ශිෆ්රා, යදු, රක්ෂානා අපි කට්ටිය වැටුනේ සෑන්ඩ්විච් හදන එකට. අපිට සෑන්ඩ්විච් 100ක් හදන්න තිබුණා. මොකද අපි බර්ත්ඩේ එක වෙනුවෙන් බ්ලඩ් ඩොනේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ලෑස්ති කරා. එතකොට බ්ලඩ් ඩොනේට් කරන්න එන අයට දෙන්න එක අයිටම් එකක් තමයි සෑන්ඩ්විච් එක. එතකොට අපිට තමයි ඒ සෑන්ඩ්විච් එක හදන්න බාර දුන්නේ. ඉතින් අපි මේ හදන ගමන් ඒ අතරේ අපේ ඉවෙන්ට් එකේ කේක් එක වෙනුවට කිරිබත් එකක් තමයි අපි ලෑස්ති කරේ. ඒ අතරේ ඉතින් ඒක ඩෙකරේට් කරන්නත් ආවා. ඒකත් සෞම්‍ය ඩෙකරේට් කරන ගමන් ඉන්නේ. මේ තක්කාලි වලින් තමයි අපි මේ රෝස මල් හදාගත්තේ. වටේට මේ වගේ ලස්සනට දාගත්තා. මේ තියෙන්නේ ඒක ලස්සනට ආවා. ඊට පස්සේ අපි කිරිබත් කැට කපලත් හදාගත්තා. මේ තියෙන්නේ කිරිබත් ටික. ඊට පස්සේ අපි සෑන්ඩ්විච් පාන් කොහොම හරි 10ක් වගේ ගත්තා. මොකද පේස්ට් එකේ ලේයර්ස් දෙකක් දාලා පාන් පෙති 3ක් කියන තමයි අපි හැදුවේ. එතකොට ඒ පේස්ට් එකට අපි අල තම්බලා ගත්තානේ. ඒක අපිට ගොඩක් ලේසි වුණා. මොකද ඒක පාන් එක උඩ ස්ප්‍රෙඩ් කරගන්න හරිම ලේසි අල ගත්තාම. එතකොට අපි මයොනයිස් ගාලා ඇස්ට්‍රා ගාලා හදාගත්ත පේස්ට් එකෙන් ගාලා මේ විදිහට තමයි හදාගත්තේ. අපි වෙජ් වෙනම එහෙම හදාගත්ත වර්ග වලින්. ඊට පස්සේ ඉතින් මේ තියෙන්නේ බ්ලඩ් ඩොනේෂන් එක දවසේ ගත්ත වීඩියෝස් ටිකක්. ඊට පස්සේ අපිට එක්සෑම් තිබුණා. ෆස්ට් ඉයර් එකේ එක්සෑම් එක. අපි ඉතින් එක දිගටම ඒකට පාඩම් කරලා ඊට පස්සේ එක්සෑම් ඉවරුන නිසා මමයි සෞම්‍යයි නෙත්මී අපි ගියා බෙල්ලන්විල පන්සලට. අපි එදා උදේම එළියට ගියා. දවසම ඉතින් පන්සල් ගිහිල්ලා දවසම එළිය ගත කරන්න තමයි බලාගෙන ඉන්නේ. අපි තුන්දෙනා ඉතින් එතන කඩේකින් පහන් අරගෙන මල් අරගෙන හඳුන් කුරුත් ගත්තා. අපි ඉතින් ඒවා දැන් පත්තු කරන ගමන් අපිට ඉවරුනේ තියරි එක්සෑම් එක විතරයි. තව තියෙනවා අපිට ප්‍රැක්ටිකල් එක්සෑම් එක. ඉතින් දැන් අපි හඳුන් කුරුත් පත්තු කරමු.
ඉතින් අපි පන්සල් ගියා. ඊට පස්සේ ළඟ තිබුණ පාක් එකට ගියා. ඊට පස්සේ shopping ගියා. දැන් ඉතින් හොඳට බඩගිනි. අපි ආවේ පීසා කන්න. ඊට පස්සේ ඔන්න ආයෙත් ප්‍රෝග්‍රෑම් එකක්. oral health day එක, world oral health day එක. ඊට පස්සේ ඔන්න ඒකට අපි ලෑස්ති වෙනවා. මොකද ඒකට ප්‍රී ස්කූල් එක බබාලව ගෙන්නලා එයාලට අපි මොනහරි දත් මදින එක ගැන, දත් ගැන හොඳ පුරුද්දක් කියලා දෙන්න. ඒ වගේ වැඩසටහනක් තමයි අපි මේකෙදි කරන්නේ. ඉතින් අපි මේ වගේ කෑම කන්න හොඳ දේවල්, පළතුරු, ඒ වගේ රූපවල මෙන්න මේ විදිහට හදලා ස්ටේජ් එක හැදුවා ඒ විදිහට. ඊට පස්සේ අපි එදා දවසේ හෝල් එක හැදුවේ මේ විදිහට. ඊට පස්සේ ප්‍රී ස්කූල් එකේ බබාලව එකගෙන ආවා. එයාලගේ අම්මලයි එයාලගේ ස්කූල් එකේ ටීචර්ලා මං හිතන්නේ 4 දෙනෙක් විතර. ඊට පස්සේ ඉතින් අපේ ලෙක්චර් හෝල් එකේ එයාලව ඉඳවලා එයාලව සතුටු කරලා ඒ දේවල් කරන්න තමයි අපි ප්ලෑන් කරලා හිටියේ. එයාලට කන්න දේවල්, ඒ වගේම ගිෆ්ට් එකකුත් අපි ලෑස්ති කරා. අද දවසේ වැඩ ටිකත් අපි ප්ලෑන් කරපු විදිහට ලස්සනට කරගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ බබාලා පුරුදු වෙලා ආපු ඩාන්ස් එක. ඉතින් එයාලටත් අපේ ළමයි ප්‍රී ස්කූල් එකට ගිහිල්ලා තමයි ඩාන්ස් එක පුරුදු කරේ. එයාලා ඉතින් එයාලා දන්න විදිහට ලස්සනට ඒක කරා. චූටි අය සතුටු කරන්න ඉතින් අපිත් ඩාන්ස් එකක් කරා. මේ තියෙන එක. ඉතින් බලන්නකෝ ඒකත් අපි කොහොම හරි කරා. පොඩි බබාලා වගේ.
ඒවා ඉවර වෙලා වීකෙන්ඩ් එකේ මං ගෙදර ආවා. සෙනසුරාදා දවසේ හරි ගෙදර ඉඳලා යනවා කියලා. ඊට පස්සේ අපි දෙන්න ගියා එළියට පොඩ්ඩක් කන්න. කාලා ඉවර වෙලා ඉද්දී මෙන්න මේ යාළුවා හම්බුණා අපිට. ඉතින් පොඩ්ඩක් එයා හුරතල් කර කර ඉඳලා අපිට හවස් වුණා. මේ කුරුල්ල පැටියා මොන කුරුල්ලෙක් කියලාද ඔයාලා හිතන්නේ? ගොඩක් අයට හිතාගන්න බැරුව ඇති මේ මොනර පැටියෙක්. බිත්තර දාන්න වගේ ඉන්නේ. එයාට තාම දවස් 3ක් විතර. එයා බිත්තරෙන් එළියට ඇවිල්ලා දවස් 3ක් විතර. එයාගේ අම්මා නෑ. ඊපස්සේ එයා බිත්තර දාපු තැනින් වැටුණාට පස්සේ අපේ ගෙදරට එහා ගෙදර අක්කා අහුලගෙන මේ එයාව බලා ගන්නවා. ඉතින් එයා හොඳට ඉන්නවා. මේ අපේ ගෙදර එක්කගෙන ආවා. මේ එයා එක්කගේ පස්සෙන් ඇවිදගෙන යනවා එයා යන තැන් වලට. මේ තියෙන්නේ අපේ නංගි මට වද දීලා ගෙන්නගත්ත පයිප් ක්ලීනර්ස් වලින් හදපු මල්. ඔන්න මේ වගේ දිග මල් සෙට් එකයි. ඊට පස්සේ මෙන්න මේ මල් ටික මේක හදන්න නම් මමත් උදව් කරා. මට ලස්සන මේ ටික. ඊට පස්සේ තව එයා ගෙන්නගත්ත ඔන්න බෑග් හදන්න කියලා. මේ තියෙන්නේ එයා ගොතපු බෑග් එක. ඒක නම් හරිම ලස්සනයි නේද? ඒකේ පාටත් ලස්සනයි. ලස්සනට හදලා තියෙනවා. ඉතින් මාර්තු මාසෙත් ඉවරයි. මාර්තු මාසේ දේවල් ටික මාර්තු 31 වෙනිදා බලාගමු.